කෙනෙක් මත යැපෙන්න හොඳ නෑ අපි කිසිම අවස්ථාවක. මොකද මිනිස්සු කියන්නේ වෙනස් වෙනවා කියන එක අපි දැනගෙන ඉන්න ඕන. කොයි මිනිසෙක් වුණත් වෙනස් වෙන්න යන්නේ තප්පරයයි. Talk with Tarindu by Tarindu Welheneke Productions. සුදන ආරම්භ කරන්න ටෝක් විත් අරුදු අලුත් වැඩසටහනක්. මේ තමයි ටෝක් විත් අරුදු අපේ වැඩසටහන් මාලාවේ 2020 අවුරුද්දේ පළවෙනි වැඩසටහන. ඉතින් මම ආරාධනා කරා විශේෂ කෙනෙක්ට අපිට කතා බහ කරන්න කියලා. පිළිගන්න අංජුලි ෆර්නාන්ඩෝ. අයබෝවන්. හොඳයි මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අංජුලි කියන කෙනා ගුවන් සේවිකාවක්. ඉතින් අද අපිත් කියන්නේ ගුවන් සේවිකාවක් විශේෂයෙන්ම අපේ වැඩසටහනකට එහෙම කෙනෙක් වෙන පළවෙනි අවස්ථාව. මුලින්ම බොහොම ස්තුතියි දාවට. ස්තුතියි මට ඉන්වයිට් කළාට. දැන් 2026 අපි හැමෝම රටක් විදියට අපි හැමෝම ගොඩක් බලාපොරොත්තු යන්නේ මේ අවුරුද්ද ගැන. ඔයාලට ගොඩක් බලාපොරොත්තු ඇතිනේ. අනිවාර්යයෙන්ම මමත් ගොඩක් බලාපොරොත්තු එක්ක 2026ට පා තබනවා. ඉතින් අපි හැමෝටම සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් ගෙවුණු 2025 අවුරුද්ද ඔයාලට කොහොමද දැනුනේ? ඇත්තටම සුබ අවුරුද්දක් වුණා 2025ත්. ගොඩක් චැලෙන්ජස් එක්ක ඒ වගේම ගොඩක් ලර්නින්ග්ස් එක්ක ඒ අවුරුද්ද ගත වුණා. ඉතින් ඒ හැමදේම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් සතුටුයි ඒ අවුරුද්ද ගත වෙච්ච විදියට. දැන් අපි දන්නවා ඔයා ගුවන් සේවිකාවක්. මොකක්ද එයාලයින් එක? World Best Airline. නමනකුවට මම හිතන හැමෝම දන්නවා මොකක්ද එයාලයින් එක කියලා. ඉතින් ඇය වැඩ කරන්නේ එයාලයින් එකේ. හරි අපි දැන් පොඩ්ඩක් කතා බහ කරමු ඔයාගේ අතීතය ගැන. ඔයා කොහෙද ලංකාවේ? ලංකාවේ මම නිගම්බෝවල. හරි එතකොට අපි දන්නවා ඔයා නිගම්බෝ ඉඳලා යනවා රට. ඒක ගැන කතා කරමු. මම අවුරුදු 12දී අයියේ මිලාන් වලට මූව් වෙනවා. ඉතින් පොඩි කාලේ ඉඳන් එතකොට එහෙ තමයි හැදෙන්නේ මගේ පවුලේ කට්ටියත් එක්ක. ඊට පස්සේ මගේ ස්ටඩීස් ඉවර කරලා මම ටුවරිසම් පැත්තෙන් ඒ කියන්නේ රිසෙප්ෂනිස්ට් කෙනෙක් විදියට මම හොටෙල් එකක සේවය කරනවා අවුරුදු 4-5ක් කිට්ටු වෙන්න. ඊට පස්සේ තමයි කැබින් ක්‍රූ ඇප්ලයි කරන්නේ. අපි දන්නවා ගුවන් සේවකයෙක් වඩ පත් වෙන්න ගොඩක් ගහලා ළමයි හින දකින්නනේ. සමහර ළමයි තියෙනවා පොඩි කාලේ ඉඳලා හරිම ආසයි කවදාද දවසක මම ගුවන් සේවකයෙක් වෙනවා කියලා. ඔයාට මේ හිනෙන්නේ කොහොමද? මං කිව්වාගේ මගේ ෆස්ට් ජර්නි එක කොළඹ ඉඳන් මම මිලාන් වලට යද්දි එදා තමයි මගේ ඇස් දෙකට මං හරියටම කැබින් ක්‍රූ කෙනෙක්ව දකින්නේ. ඉතින් එයාලා ඒ ග්ලැමර් සයිඩ් එක මේන්ටේන් කරන විදිය එතකොට මට ඇත්තටම ආසෙ හිතුණා එහෙම දකිද්දි. ඒ වයස කීයද? අවුරුදු 12දී. අවුරුදු 12දී. ඉතින් ඒ පටන් ගත්ත ආසාව හිතේ තිබුණා. ඒකත් එක්කම ඉතින් කොහොම හරි මං ඇත්තටම ටුවරිසම් වලින් ඉගෙන ගන්නවා කියලා හිතාගෙන ආපු ගමනක් නෙමෙයි මේ ජොබ් එකටම කියලා. ඩෙස්ටිනි එක වෙන්නේ නැති කොහොම හරි අන්තිමට ඒකත් ගැලපුණා මගේ ජොබ් රික්වයර්මන්ට්ස් වලට. ඉතින් එහෙම තමයි කැබින් ක්‍රූ ඇප්ලයි කරේ මගේ දින නිසා. ඒ කොයි කාලේද ඒතකොට? මං ඇප්ලයි කරේ 2021 දී. ඔව් 2021 ඩිසෙම්බර් වල. මම දැක්ක මේ සමාජ මාධ්‍ය තුල වාගේ මේ මෑත කාලේ වීඩියෝ එකක් ෂෙයා වෙනවා. ඔයාට අවස්ථාව හම්බ වෙනවා. ඔයා යන එයාලයින් එකේ අම්මයි තාත්තත් යනවා. ඔයාට අවස්ථාව වෙන සර්ව් කරන්න. ඒ අවස්ථාව මම දැක්ක හරිම සංවේදී අවස්ථාවක් නේ. ඔව් හරිම සංවේදී ජීවිතේ කවදාවත් අමතක නොවන. ඒ වගේම කවුරු හරි මගෙන් ඇහුවොත් මේ කැබින් ක්‍රූ එක්ස්පීරියන්ස් එකේ මට තියෙන සතුටුම අවස්ථාව මොකද්ද කියලා ඒ අවස්ථාව තමයි මම කියන්නේ. ඉතින් මම මිලාන් වලට ගියා. හැබැයි මං අම්මිලාට කිව්වේ නෑ මම එනවයි කියලා. ඉතින් මං හොටෙල් එකේම ඉඳලා එයාලා ලංකාවට එන අවස්ථාවේදී මිලාන් to Doha සෙක්ටර් එකේදී මම යාළව සර්ප්‍රයිස් කරා. ඉතින් ඒක මට මැරෙනකනුත් අමතක කරන්න බැරි අවස්ථාවක්. දැන් තමන් වැඩ කරන යාලයින් එකේ තමන්ගේ අම්මයි තාත්තත් එක්ක යනවා කියන්නේ ඔයාට ඒ ඇඳුම ඇඳගෙන යාලා ඉස්සරහින් පුළුවන් වෙනවා කියන්නේ ඒක ලොකු අභිමානයක් නේ. ලොකු අභිමානයක්. ඉතින් ඒ වගේම මට එදා ලොකු සපෝට් එකක් හම්බුණා මගේ ටීම් එකනොත්. ඉතින් අම්මි තාත්තිටයි ඒ දෙන්නටත් අමතක නොවන එක්ස්පීරියන්ස් එකක් ඒක. ඉතින් මම හරිම නිහතමානීව ආඩම්බර වෙනවා ඒ ගැන. හරි දැන් අපි දන්නවා දැන් අංජුලි ගුවන් සේවිකාවක් සහ සමාජ මාධ්‍යවල ගොඩක් ආදරය කරන චරිතයක්. ඒ වගේම මේ අපි දන්නවා දැන් ඔයා විවාහකයිනේ. ඔව්. ඒ ගැන කතා කරමු ආදරය ගැන. ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒක සුන්දර විදියට විඳින්න ඕන. ඉතින් මට මගේ මහත්තයා සම්පූර්ණ වචන වලින් කියන්න බෑ මට ඒක. මොකද එයා ඒ තරම් මං ගැන විශ්වාසයක් තියලා තියෙනවා සහ මට නිදහසක් දීලා තියෙනවා මේ ජොබ් එක කරන්න. මොකද ගොඩක් අයට ගුවන් සේවිකාවක් කිව්වහම තියෙන්නේ වෙනම කියන්නේ වෙනම අයිඩියා එකක් නේ. එයාලා හිතන විදිය වෙනස්. හැබැයි මේ ජොබ් එකට ආවට පස්සේ තමයි තේරෙන්නේ ඇත්තටම එහෙම දෙයක් නැහැ කියන එක. මොකද තමන් කොයි තැනක කොයි ෆීල්ඩ් එකක වැඩ කරත් තමන් කවුද කියන එක ඔළුවේ තියෙනවා නම් මං හිතනවා ඒ ඕනම
ඕනම තැනක ඔයාට ඉස්සරහට යන්න පුළුවන් බය නැතුව කියලා. ඉතින් ඒ විශ්වාසය මගේ මහත්තයා මගේ හස්බන්ඩ් තිබ්බා මං ගැන ඒක මං ඉස්සරහටත් අරගෙන යනවා. ඔව් දැන් වාකිය කතාව හරි වටිනවා. මොකද ලංකාවේ සමාජය ඇතුලේ ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි දැන් ගුවන් සේවිකාවක් වුණාට පස්සේ එයාට අවස්ථා හම් වෙනවා ලෝකෙන විවිධ මිනිස්සුන් ආශ්‍රය කරන්න. සෑහෙන කාර්යබහුලයි. ඉන්නේ උඩ ගොඩක් වෙලාවට මේ තමන්ගේ පවුලත් එක්ක තමන්ගේ සැමියාත් එක්ක ලොකු සම්බන්ධයක් තියාගන්න හම්බෙන්නේ නැහැ කියලා. හැබැයි ඔයා කියන විදිහට එහෙම නැහැ. එයා ලයින් එක වැඩ කරත් ඔයා ගුවන් සේවකයක් වුණත් ඔයාට පවුල ආරක්ෂා කරන ඉස්සරහට යන්න පුළුවන් හරිම ලස්සනට. ඔව් මං හිතනවා ඒක ජොබ් එකේ නෙමෙයි තියෙන්නේ. ඇත්ත ටෆ් ෂෙඩියුල් එකක් තමයි අපිට තියෙන්නේ. මොකද උදේ යනවා ආය ලෑන්ඩ් කරනවා ආය උදේ ෆ්ලයිට් එහෙම තියෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි අපි දැනගන්න ඕන කොහොමද ටයිම් එක බැලන්ස් කරන්න ඕනේ කියලා. සහ විශේෂයෙන්ම අපි දන්නවා නම් මොකක්ද කරන්න ඉස්සරහට කියන එක අපි කවුද කියන එක ඔළුවේ තියෙනවා නම් කිසිම තැනක බය වෙන්න ඕනේ නැහැ. මං හිතන්නේ ඕනම ෆීල්ඩ් එකක එහෙමයි. දැන් මේ වෙනකොට ඔයා රටවල් කීයකට ගිහිලා තියෙනවද? රටවල් 60කට ගිහිලා තියෙනවා. රටවල් 60කට ගිහිලා තියෙනවා. 60කට. ඔව්. වයස කියන්නේ කැමතිද? ඔව් අවුරුදු 28යි මට. අවුරුදු 28යි. ඔව්. වයස අවුරුදු 28ක් වෙනකොට රටවල් 60කට ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ ඒක ලේසියෙන් හැබැයි කරන්න පුළුවන් හිණයක් නෙමෙයි. නෙමෙයි ඇත්තටම. ඒ අවස්ථාව මාරයිනේ. මම ඇත්තටම මම කැතලික්. ඉතින් මම මගේ දෙවියන් වහන්සේට ස්තුති කරනවා මට ඒක බ්ලෙසිං එකක් මේක. ඒත් එක්කම මගේ දෙමව්පියෝ සහ මගේ හાર્ඩ් වර්ක් එකත් එක්ක මම හිතනවා ඉතින් ඒ හින්දා තමයි මට මේ වගේ ජොබ් එකක් කරගෙන මේ තැනට අද එන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා. දැන් ඔය ගිය රටවල් අතරින් ඔයා කැමතිම රට මොකද්ද? කැමතිම රටවල් දෙකක් තියෙනවා. එකක් ටර්කි අනිත් එක ඉන්ඩෝනේෂියා. මම මේ රටවල් දෙකට හරිම ආසයි. දැන් මේ වෙනකොට අපි දන්නවා ලෝකේ එයාලයින්ස් ගොඩක් තියෙනවා. ඒත් දැන් කෙනෙක් ඇහුවොත් එimhe ශ්‍රී ලංකන් එයාලයින් එක තෝරගන්න නැතුව වෙන එයාලයින් එක තෝරගත්තේ ඇයි කියලා ඒකට උත්තරයක් තියෙනවද? මට පොඩි කාලේ ඉඳන් මං ආසුනේ කටා හරි එමිරේට්ස් හරි try කරන්න. ඉතින් මොකද මං හැදුන සහ ඒ පරිසරයත් එක්ක වගේම අර ලංකාවෙන් මූව් වෙද්දි මම ඒ කැබින් ක්‍රූ කෙනාව දැක්කේ කටා එක හරහා. එතකොට ඉතින් අර ඒ යුනිෆෝම් එකට මං ආස කළා ගොඩක්. ඒත් එක්ක මම ශ්‍රී ලංකන් එකටත් කැමතියි. හැබැයි මම ශ්‍රී ලංකන් එනවා නම් මම ලංකාවට මූව් වෙන්න ඕනේ. එතකොට මම එහෙ හැදෙන නිසා මට ලේසි වුණා එහෙන් ඇප්ලයි කරන එක. ඒ හින්දා තමයි මම ඒ ආලයින් එක තෝරගත්තේ. හරි එතකොට දැන් අපි දන්නවා ලංකාවේ ඉන්න ගැහැණු ළමයි ගොඩක් දෙනෙක් හරිම ආස කරනවා වාවි කියන ජොබ් එකට එන්න. අපි දකිනවා පාසල යන කාලේ ඉඳලා ගොඩක් අය ගිහින් නැති වෙන කවදාරි දවසක මමත් වෙනවා කියලා ගුවන් සේවිකාවක්. හැබැයි අපි දන්නවා ඒ ක්‍රමවේදය හරිම අමාරුයි එතනට යන්න. අපිට පැහැදිලි කරොත් කෙනෙක්ට ආසාවක් තියෙනවා නම් කවදාරි දවසක ඔයා වගේ වෙන්න, ඔය වගේ ජොබ් එකක් කරන්න, ගුවන් සේවකවරපත් වෙන්න කොහොමද එතනට එන්නේ? මෙහෙමයි ඇත්තටම කියනවා නම් අපි කැබින් ක්‍රූ විදියට ඇප්ලයි කරන්න කලින් අපි අපේ කොන්ෆිඩන්ස් එක හදාගන්න. මම හිතනවා ගොඩක් දුරට ස්ටඩීස් පැත්තෙන් රික්වයර්මන්ට්ස් වලට වඩා එයාලා බලන්නේ අපේ තියෙන පර්සනැලිටි එක, කොන්ෆිඩන්ස් එක. අපි කොහොමද චැලෙන්ජස් වලට මුහුණ දෙන්නේ. ගොඩක් වෙලාවට ඉන්ටර්විව්ස් වලත් ඒක තමයි වෙන්නේ. මොකද එයාලගේ තියෙන රික්වයර්මන්ට් එක ග්‍රේඩ් 12 පාස් වෙලා තියෙන්න ඕනේ කියලානේ. එතකොට අපි හිතනවා එච්චර ලොකුයි. කියන්නේ සාමාන්‍ය A level පාස් වුණාම ඇතිද කියන එකනේ. එතන ඇත්තටම තියෙන අපේ පර්සනැලිටි එක. එතනින් තමයි යාලා තීරණය කරන්නේ මේ කෙනා සුදුසුයි මේ යාලයින් එකේ කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න. මොකද අයියේ අපි වැඩ කරන්නේ මං කිව්වා වගේ පොළවේ නෙමෙයි. අපි වැඩ කරන්නේ අඩි 40000ක් උඩ අහසේ. ඒ වෙලාවට එන චැලෙන්ජස් ඒක මෙඩිකල් එමර්ජන්සි එකක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට හිත ඉන්න බෑ මොකද්ද කරන්න ඕනේ කියලානේ. ඉතින් එතකොට අපේ පර්සනැලිටි එක තමයි අවුට්ස්ටෑන්ඩින් වෙන්නේ. අපි කොයි විදියටද ඒකට මුහුණ දෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා එයාලා ගොඩක් දුරට පර්සනැලිටි එක සහ කොන්ෆිඩන්ස් ලෙවල් එක බලනවා අපිට කොච්චරක් තියෙනවද කියලා. ඉතින් ඒත් එක්කම බේසික් රික්වයර්මන්ට්ස් ටිකක් තියෙනවා. 21 years old වෙන්න ඕන. එතකොට ඔයා කරන එයාලයින් එකට එයාලගේ බේස් එක තියෙන්නේ කොහෙද? ඒකට මූව් වෙන්න ඕන. එතකොට ඉංග්‍රීසි ෆ්ලුවන්ට් කතා කරන්න පුළුවන් වෙන්න ඕන. ඇඩිෂනල් ලැන්ග්වේජස් පුළුවන් නම් ඒකත් ප්ලස් එකක්. එතකොට තව 212 centimeters රීච් කරන්න ඕන. ඉතින් ওই වගේ බේසික් රික්වයර්මන්ට්ස් ටිකක් තියෙනවා. හැබැයි ප්‍රධානම දේවල් ටික තමයි කොන්ෆිඩන්ස් and personality. ඒ ටික හදාගත්තොත් අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන්. හොඳයි. ඉතින් එහෙම ගේමක් ගහපු නිසා තමයි ඇයට පුළුවන් වෙලා තියෙන්නේ ලෝකේ හොඳම යාලයින් එක තුල වැඩ කරන්න හරිම ලේසියෙන් පහසුවෙන්. මම දකිනවා ගොඩක් දෙනෙක් වාට මම දකිනවා මේ දව දාන වීඩියෝස් වල අපි දකිනවා වෙන රටවල ඉන්න ෆ්ලයිට් ඇටෙන්ඩන්ට්ස්ලාත් ගොඩක් වට ආදරය කරනවා. ඒක හදාගත්තේ කොහොමද ඒ දැන්වලදී? ඒක මම හිතලා කරපු දෙයක් නෙමෙයි ඇත්තටම. මං හිතන්නේ අර මම කැමති
පොළොවේ පය ගහලා මං කරන දෙයක් කරන්න සහ අර මට හැමෝම කියන දෙයක් තමයි ලොකුකමක් නැතුව හැම තැනකම කතා කරනවා ඕන මිනිස්සෙක් එක්ක කතා කරනවා. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති සමහර විට එයාලත් මට කැමති. හොඳ දැන් වාකෝ වගේ ඇත්තරම දැන් ඔයාලා ඉන්නේ අඩි 40000ක් උඩ. අපි දන්නවා දැන් මොනව වෙදලා අපි දන්නේ නැහනේ. කවදාවත් ජීවිතේ දැනලද බයක් ප්ලේන් එක යනකොට? බයක් මම ෆ්ලයි කරන්න ගත්ත මුල් දවස්වල ටිකක් තිබුණා. බොරු කියන්න ඕනේ නැහැ නේ මොකද මගේ පළවෙනි ෆ්ලයිං ජොබ් එක. හැබැයි ටික ටික යන්න ගද්දි මට තේරුණා මොකද ඒ තරම් සේෆ්ටි එකක් තියෙනවා අපේ එයාලයින් එකේ. ඉතින් ඒක එයාලා ඒ රෙකෝඩ්ස් ඉස්සරහට අරගෙන ඇවිල්ලා තියෙනවා එකම විදියට. ඉතින් ඒකත් එක්ක සහ අපිට තියෙන අපිට ඒ දෙන ට්‍රේනින් නොලෙජ් එකත් එක්ක ලොකු බයක් ඇත්තටම දැන්නන් නැහැ. දැන් අපි දන්නවා දැන් ලංකාව ඇතුළේ ඉන්න සමහරක් මිනිස්සු මේ රස්සාවල් පහත් කරනවනේ. ගොඩක් වෙලාවට අපේ රට පිටරට එහෙමනේ අපි දන්නවා ලංකාවෙන් එළියට ගියාම හැම මිනිස්සෙම ඒ රටේ එකයි මොන ජොබ් එක කරත් හැමෝම ගරු කරනවා. හැබැයි අපි ලංකාව ඇතුළේ අපි ඒක අවිවාදින් කියන්න එපේ. අපි හැමෝම එක එක දේවල් කියන එක එක රස්සාවලට. එතකොට අපි දන්නවා දැන් ලංකාවේ ගොඩක් ගැහැල්ලම උත්සාහ කරනවා යන්න යා ලයින් එකට. ගිහලා වැඩ කරන්න. හැබැයි හම්බෙන අවස්ථාව හරිම සීමිතයි. අවස්ථාවක් හම්බෙච්ච කට්ටියට කියන දෙයක් තමයි ඕක ඉතින් මොකද්ද ඔය උඩට ගිහිල්ලා ඔය තේ අල්ලන එකනේ කරන්නේ. ඔය කරන්නේ සර්වන් කෙනෙක්ගේ ජොබ් එකක් නේ කියලා පහත් කරන කොටසක් ඇත්තටම ඉන්නවනේ. එහෙම කියන කට්ටිය ඇත්තනේ. ඔව්. ඒ අයට මොකද කියන්නේ? ඒ අයට කියන්න තියෙන්නේ මේ ජොබ් එකෙන් මම ජීවිතේ හදාගත්ත දේවල් මං හිතන්නේ මොකද මම මගේ ටාගට් එක ફોකස් කරගෙන යන කෙනෙක්. ඇත්තටම මට එහෙම කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවා. මේ ළඟදිත් මට එහෙම කමෙන්ට් එකක් ආවා. හැබැයි මම ඔයා කිව්වා වගේ අවුරුදු 28ට මේ යාලයින් එකට පින් සිද්ධ වෙන්න මම ජොයින් වෙලා රටවල් 60ක් විසිට් කරලා මගේ ෆයිනෑන්ෂලි පැත්තෙන් මං ස්ටේබල් වෙලා බලන්න පුළුවන් ලස්සනම රටවල් ලෝකෙ දැකලා ලස්සන ජීවිතයක් ගත කරගෙන යනවා. ඉතින් මිනිස්සු කියන නෙගටිව් කමෙන්ට්ස් ඇත්තටම මම මේ කනින් අහලා මේ කනින් පිට කරනවා. ඒක ලොකු කමකට නෙමෙයි අයියේ. ඉතින් ඒ මිනිස්සුන්ට එයාලා කැමති විදියනේ එයාලා හිතන පතන විදිය. ඒ වුණාට මගේ මයින්ඩ් එක සහ මං හිතන පතන විදිය වෙනස්. ඉතින් එයාලට සමාව දීලා මං මගේ ගමන ඉස්සරහට යනවා. අනිවාර්යයෙන්ම කවදාවත් එහෙම කමෙන්ට් එකක් කෙනෙක්ට දාන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම දැන් මේ අලුත් අවුරුද්ද 2020 අලුත් අවුරුද්ද අපි හැමෝම ලෝකෙත් එක්ක හරිම සම්බන්ධයි. අපි දකින සමාජ මාධ්‍ය තුළ ලෝකේ වෙන දේවල් සහ ලෝකේ මිනිස්සු දිහා. ඒ නිසා මේ අවුරුද්දේවත් අපි පොඩ්ඩක් ඔලුවට ගමු. අපි රටක් විදියට මිනිස්සු දිහට හැමෝටම ගරු කරමු. හැම රස්සාරම ගරු කරමු. හැමෝට වටිනාකමක් තියෙනවා. ඒක ආරක්ෂා කරන්න හැමදෙස කටයුතු කරන්න. දැක්ක ඵලයට සමාජ මාධ්‍ය තුළ එහෙම ඍණාත්මක කමෙන්ට්ස් දාන්න යන්න එපා. ඔයාට හිතේ දුන්න නැතුණාට ඔක දකින්නකොට හිතේ දුන්න කට්ටිය උඩ තරම් ඇතිනේ. අනිවාර්යයෙන්ම හිත රිදෙන මිනිස්සු ඉන්නවා සහ අපි අයියා කිව්වා වගේ අර පිට රටවල් වල මෙහෙම මිනිස්සු හිතන්නේ නැහැ අයියේ. අපේ රටේම තමයි ඉන්නේ. මං හැමතිස්සෙම ගෙදර අයත් එක්කත් කතා කරනවා. අපේ රටේ තරම් රත්තරන් හිත් තියෙන මිනිස්සු මම මේ ලෝකේ කොහෙවත් දැකලා නැහැ. ඇත්තම කතාව. මොකද විශේෂයෙන්ම ගම් වතුර ආපු වෙලාවේ අපේ මිනිස්සු උදව් කරපු හැටි දැක්කම මටම ඇඬුණා. මොකද ඒක හරියට හිතට වදිනවා. ඒ තරම් පොඩ්ඩක් වෙද්දි තව මිනිස්සෙක්ට උදව් කරන්න පුළුවන් අර හිත උණු වෙනවයි කියන හැඟීම හැමෝටම එන්නේ නැහැ. ඉතින් එහෙම මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම ටික දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ සමහර කොච්චර හොඳ කරත් වැරදි දකින්න අය කොහෙත් ඉන්නවනේ. ඉතින් ඒ වගේ තමයි. දැන් ඔයා යන්නේ ලෝකේ හොඳම එයාලයින් එකේ. ලෝකේ ඉන්න හැම රටක මිනිස්සු ඔයාගෙන එයාලයින් එකේ යනවා. ඒ යන අතරේ ලංකාවේ කෙනෙක් ඔයා දැක්කට පස්සේ ඔයාට මොනවගේ හැඟීමක් දෙන්න නිසා ඒ වගේ කෙනෙක් ඔයාව දැක්කම ලැබෙන කමෙන්ට් එක මොනවගේද? මම සාමාන්‍යයෙන් මං ආසම ෆ්ලයිට් එක කොහෙට ගියත් මං කොහෙට ගියත් ආසම ලංකාවට එන ෆ්ලයිට් එක. මොකද ඒ ෆ්ලයිට් එකේ තරම් මං සතුටින් මේ වෙනකන් වැඩ කරලා නැහැ වෙන කිසිම සෙක්ටර් එකක. ලංකාවේ මිනිස්සෙක්ව දකිද්දි මම එයාලත් එක්ක කතා කරනවා. ඒ කියන්නේ මම හොයාගෙන යනවා. ගිහිල්ලා මොකද ලංකාවේ ෆ්ලයිට් එකේ අයියේ එනවා ගොඩක් සිංහල අයනේ ඉන්නේ. සිංහල අය, දෙමළ අය, ගොඩක් වෙලාවට ඉතාලියෙන් එන අයත් ඉන්නවා. එතකොට මං භාෂා තුනෙන්ම ගිහිල්ලා දැන් මම සර්ව් කරද්දි මං ගොඩක් දුරට ඉකොනොමි එකේ වැඩ කරද්දි මේ පැත්තෙන් සිංහල කෙනෙක් එක්ක කතා කරනවා. ඊට පිටිපස්සේ දෙමළ කෙනෙක් ඉන්නවා. මෙහා පැත්තේ ඉතාලි කෙනෙක් ඉන්නවා. ඔය කට්ටියත් එක්ක මං කතා කරනවා. ඒක මට හරිම සතුටුයි. හරිම ඒ කියන්නේ ඒක මට වචන වලින් එක්ස්ප්ලেইন කරන්න බෑ. හරි මගේ කියන හැඟීම තියෙන මේ මගේ මිනිස්සු කියන එක අන්න ඒක මට දැනෙනවා මේ ෆ්ලයිට් එකේදී. ඉතින් මං ආසම ෆ්ලයිට් එක කොළඹ ෆ්ලයිට් එක ඔපරේට් කරන්න තමයි.
දැන් අපිත් සාමාන්‍ය ප්ලේන් එක යනකොට ලංකාවේ කෙනෙක් ඉන්නවා නම් අපිත් හරි කැමතියි. දැන් ඔයාව දකිනකොට එයාගේ සතුට මොන වගේද? එයාලත් ඒ කියන්නේ එයාලට ගිහිල්ලා කතා කරද්දී එයාලා කියනවා අනේ මං හිතුවේ නැහැ ඔයා ලංකාවේ කියලා හරිම සතුටුයි මෙහෙම ඔයා මේ වගේ එයාලා ඉන්න එකක වැඩ කරන විදියට. ඉතින් එයාලා හරිම හොඳ කමෙන්ට්ස් දෙනවා. එතකොට අපිටත් සතුටුයි තව තවත් ගිහිල්ලා එයාලට කතා කරලා පුළුවන් විදියට අපිට පුළුවන් පොඩි දෙයක් දෙන්න තමයි බලන්නේ. ඉතින් පුළුවන් විදියට එයාලට අර චූටි අපිට අපේ ෆ්ලයිට් එකේ තියෙන බිස්කට් එකක් හරි මං අරගෙන යනවා එයාලට දෙන්න ගිහිල්ලා දෙනවා. එතකොට එයාලටත් හරිම සතුටුයි අර ලංකාවේ මිනිස්සෙක් නෙමෙයි ඉන්නේ කියන එක. දැන් මේ වෙනකොට ජීවිතේ ගත කරන සතුට මොන වගේද? හරිම නිදහසින් හිතේ නිදහස කියන්නේ අන්න ඒකත් එක්ක පවුලයත් එක්ක මොකද මම නිතරම යනවා එනවා යාළුවා බලනවා කරනවා ඒ වගේම මගේ ආසාව මේ කැබින් ක්‍රූ කියන ජොබ් එක ඒකත් කරගෙන හරිම හිතේ නිදහසින් ජීවත් වෙනවා. දැන් කවදාවත් ඔයාගේ මේ හස්බන්ඩ් කියන්නේ නැද්ද? දැන් ඇති අපි ඉමු ගෙදර කියලා. සමහර වෙලාවල් වලට කියනවා නැතුව නෙමෙයි මොකද ඇත්තම කතාව දැන් අපි මැරි කරලත් අවුරුදු 5ක් මේ යන්නේ යාළුවන දා ඉඳන් long distance relationship එකක් තිබුණා. ඉතින් අපි දෙන්නට දැන් එයා මිලාන් වලට move වෙලා තියෙනවා. එතකොට මම තාමත් ඩෝහා. හැබැයි එයා හැමතිස්සෙම කියන්නේ ඔයාගේ career එක මේක ඔය ආසාවෙන් පටන් ගත්ත දේ ඔයාට පුළුවන් තරමක් කාලයක් කරලා එන්න මම ඉන්නවා. ඒක තමයි ඒ ලැබෙන වචනේ හොඳටම ඇතිනේ. ඇති. ආත්ම ගානකට මට ඒ ඇති. හරි. දැන් එතකොට දැන් බැඳලා අවුරුදු 5ක් වෙනවා. දැන් ඔයා ෆ්ලයි කරනවා. මේකේ අවසානයේ ඔයා මොකද බලාපොරොත්තු වෙන්නේ? කොතනින්ද මේක නතර වෙන්නේ? හිම එකක් ඔයාගේ හිතේ තියෙනවද? අනිවාර්යයෙන්මයි අපිට හැමදාම එකම ජොබ් එකේ දිගටම ඉන්න බෑනේ. කොච්චර ආස වුණත් අපි කොච්චර තදින් අල්ලගෙන හිටියත් හැම දෙයකම අවසානයක් තියෙනවානේ. ඉතින් මට මේක ඇති වෙනකන් ඇති කියන දවස මගේ හිතට දැනෙනකම් මම කරනවා. ඉතින් ඊට පස්සේ අයිඩියා එකක් කියන්නේ එහෙමනොත් සමහරට මගේම බිස්නස් එකක් වගේ දෙයක් මම පටන් ගන්නවා. හරි. දැන් අංජුලි කියන්නේ ජීවිතේ ඇරියස් නැති කෙල්ලෙක්. අනිවාර්යෙන්ම මේ වෙනකන් මං හිතන්නේ විශේෂයෙන්ම මට මේ දේ ලැබුණෙත් ඒකත් එක හේතුවක් වෙන්න ඇති. මොකද කාත් එක්කවත් කිසිම ඇරියස් එකක් ඇයි මෙහෙම මිනිස්සු කරන්නේ ඇයි මේ විදියට හැසිරෙන්නේ නැහැ. මගේ තියෙන්නේ මගේ ගැන මගේ ලයිෆ් එක සහ මගේ අවට ඉන්න මගේ සරවුන්ඩින් මගේ පවුල සහ මගේ හොඳම යාළුවෝ දෙන්න. ඒ දෙන්නත් ක්‍රූ. ඉතින් ඒ කට්ටිය විතරයි මගේ ඔළුවේ වැඩ කරන්නේ කොයි වෙලෙත්. ඉතින් ඇරියස් කියන දේ මේ වෙනකන් නැහැ සහ ඉදිරියටත් නැහැ. දැන් ඔයාගේ කතාවේ ඔයා සඳහන් කරා මට යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා. දැන් විශේෂ අපි දන්නවා ගැහැණු ළමයට යාළුවෝ සෑහෙන අඩු යාළුවෝ ඉන්නවා. හැබැයි අපි දන්නවා විශ්වාසවන්ත තමයි ගමට උදවන යාළුවෝ සෑහෙන අඩුයිනේ. හැබැයි මමත් දැක්ක සමාජ මාධ්‍ය තුල ඔයා යාළුවෝ දෙන්නෙක් එක හරිම ළඟින් වැඩ කරනවා. යාළුවෝ ලොකු ආදරයක් කමනවත් එයාලට ගොඩක් ආදරෙලා අපි දකිනවා. ඒක කතා කරමු. යාළුවෝ දෙන්නෙක් වඩා ඒ දෙන්න මට සහෝදරිය දෙන්නෙක් කිව්වොත් හරි. මොකද පිටරටක ජීවත් වෙන මිනිස්සෙක් දන්නවා තනියම විශේෂයෙන්ම ජීවත් වෙන මිනිස්සෙක් තමන්ට කවුරු හරි ඉන්නවා කියන හැඟීම තරම් වටින හැඟීමක් තවත් නැහැ. මොකද මේ ජොබ් එකේදී මම කතා කරා වගේ පොසිටිව් සයිඩ් එකත් එක්කම මම කියන්නේ නෙගටිව් කියලා. හැබැයි අපිට දරා ගන්න දේවල් සැක්‍රිෆයිසස් තියෙනවානේ. එතකොට ඒ රටේ මම තනියම ජීවත් වෙන්නේ. ඉතින් මට අසනීපයක් වෙච්ච වෙලාවට මමත් මිනිස්සෙක්නේ මටත් දැනෙනවා කවුරු හරි හිටියනම් කියන දේ ඒ අඩුව පුරවන්න යාලා දෙන්න. මට හැමතිස්සෙම මම කියන්නත් කලින් මං ගැන හොයලා බලන මං ගැන වද වෙන මට හැම අවස්ථාවකදීම සතුටට වඩා දුකේදී ඉන්න යාළුවෝ දෙන්නෙක්. ඉතින් ඒ දෙන්නට මම මගේ පවුලට ආදරේ වගේම ආදරේ කරනවා. ඉතින් මට ගොඩක් වටිනවා එහෙම. මොකද මම යාළුවෝ ඉඳලා තියෙනවා අපි මේ ලයිෆ් එකේදී මට යාළුවෝ ඉඳලා තියෙනවා. හැබැයි ඒ දෙන්න තරම් මං වෙනුවෙන් කැපකිරීම කරන මාව තේරුම් ගත්ත යාළුවෝ දෙන්නෙක් මට හම්බෙලා නැහැ. ඉතින් ඒකත් මට බ්ලෙසිං එකක්. හොඳයි. දැන් ලංකාවේ ඉන්න ගැහැණු ළමෙක් හීන දකිනවා නම් මමත් කවදා හරි ගුවන් සේවකයක් වෙනවා කියලා. එයා මුලින් මොකද කරන්න ඕනේ? එයා අයියේ මුලින්ම ඕනම කැබින් ක්‍රූ කෙනෙක්ට ඇප්ලයි කරන කෙනෙක් කරන්න ඕන එයාලගේ CV එක ප්‍රෙපෙයාර් කරගන්න ඕන. ඒක මේන්ලිම දේ තමයි. මොකද ඒක ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක. අපි ඉන්ටර්විව් එකේදී මේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් කිව්වට CV එක හරහානේ රික්‍රූටර්ස්ලා දකින්නේ අපිව. එතකොට ඒකට යූස් කරන ෆොටෝ එක ඇවියේෂන් ෆීල්ඩ් එකට රිලේටිව් වෙන්න අපි CV එක හදන්න ඕන. හරියට CV එක හදාගෙන ඇප්ලයි කරොත් අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් ප්‍රොසෙස් එකට ඔයාලට chance එක හම්බ වෙනවා. ඒ කියන්නේ ඉන්ටර්විව් එකට
එකට යන්න chance එක හම්බෙනවා. ඉතින් ඒක තමයි පළවෙනිම දේ. එතකොට එයාලා apply කරන එයාලා ඉන්න එකට එයාලගේ site එකට ගිහිල්ලා career site එකට ගිහිල්ලා apply කරන්න තියෙන CV එකත් එක්ක. ඒක තමයි first step එක. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් ප්‍රතික්ෂේප වෙන හේතුව මොකද්ද? ගොඩාක් හේතු තියෙනවා. ප්‍රධානම හේතුවක් උත් මෙන්න මේ කාරණේ හදාගත්තොත් ඔයාට ඉන්ටර්වියුස් වලදී පාස් වෙන්න පුළුවන් කියලා. ඉන්ටර්විව් එක ගත්තොත් ඒ කියන්නේ අපි CV එක ඇප්ලයි කරාට පස්සේනේ ඉන්ටර්විව් එක ගත්තොත් මං කිව්වා වගේ කොන්ෆිඩන්ස් එක grooming ඒත් එක්කම පර්සනැලිටි එක සහ කොච්චර දැන් අපි කොච්චර කිව්වත් නර්වස් වෙනවනේ ඉන්ටර්විව් එකට යද්දි දැන් මම සාමාන්‍යයෙන් එහෙ මිලාන් වල ගිහිල්ලා මං තරමකට මගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක හදාගෙන තිබුණා. හැබැයි එයාලා ඉන්න එකේ ජොබ් එකට මං ඇප්ලයි කරලා එදා ඒ දවස මමත් නර්වස් වුණා. හැබැයි මම පුළුවන් තරම් try කරේ මොකද එහෙ සාමාන්‍යයෙන් ඉටාලියන්ස්ලානේ ගොඩක් ඇප්ලයි කරන්නේ. එතකොට ඒ ඇප්ලයි කරද්දී එයාලා මොඩල්ස්ලා වගේ ලස්සනයි. ඇත්තම කතාව හරිම ලස්සනයි. පර්ෆෙක්ට් එයා හොස්ටර් කෙනෙක්. ඒ වුණාට දැන් අපි වෙනස්නේ. එහෙම දකිද්දී අර අපේ කොන්ෆිඩන්ස් ලෙවල් එක චුට්ටක් එහෙට මෙහෙට වෙනවා. හැබැයි මම හිතාගත්ත නෑ. මෙයාලා මට කතා කරා නම් අනිවාර්යයෙන්ම මගෙත් මොන හරි දෙයක් දකින්න නැති මම නොදකපු නේද? ඉතින් ඒ හින්දා තමයි මට කතා කරේ කියලා මම මගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක බැලන්ස් කරලා, ඒ කියන්නේ ඕවර් කොන්ෆිඩන්ට් වෙන්න යන්නත් හොඳ නෑ. ඒකත් මයිනස් පොයින්ට් එකක් වෙනවා. ගෲමින් එහෙම ලස්සනට හදාගෙන ස්ටඩි කරන්න. එයාලයින් ඔයා ඇප්ලයි කරන එයාලයින් එක ගැන ටිකක් ස්ටඩි කරන්න. මොකද දැන් අපේ සෝෂල් මීඩියා එහෙම ගොඩක් ලොකු තැනකනේ තියෙන්නේ. එතකොට අපිට පුළුවන් සර්ච් කරන්න, රිසර්ච් කරන්න. මොකද කිසිම දෙයක් නිකන් ලැබෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම සැක්‍රිෆයිස් කරන්න ඕන සහ මහන්සි වෙන්න ඕනේ දෙයට. ඉතින් මම කොවිඩ් කාලේ ගියේ. කොවිඩ් කාලේ මට තාම මතකයි චූටි හොටෙල් එකක මම බුකින් එක දාලා ගොඩක් අමාරුයි. මොකද මම ගිහින්නේ මිලාන් වල ඉන්ටර්විව් එක තියෙන රෝම් වල. ඉතින් ලොකු එක්ස්පෙන්ස් එකක් යනවා සහ මම සෙටල්ඩ්. එතකොට රිසෙප්ෂන් ඒ පැත්තෙන් මම සෙටල්ඩ් වෙලා හිටියේ. එතකොට යන්නම ඕනද? මගේ හස්බන්ඩ් තමයි අද එයා හින්දා තමයි ගොඩක්ම මොකද එයා කිව්වා යන්න මේක ඔයාගේ ටාගට් එක මේක ඔයා ආසාවෙන් හිටපු දේ ගිහිල්ලා try කරලා බලන්න. ඉතින් ඒ හින්දා ගියා. ඒකෙන් කොහොම හරි අද මෙතනට ඇවිල්ලා තියෙනවා. හරි. අපි දකින දෙයක් තමයි අංජුලුවේගේ මම දකිනවා හොඳ පර්සනැලිටි එකක් තියෙනවා. ගැහැල් ළමෙක් විදිහට වා හරි කෙලින් කතා කරනවා. සහ බය නැතුව ලෝකේ හැමතැනම යනවා. දැන් අපි දන්නවා අංජුලි දැන් මේ වැඩසටහන මේලා බලලා වෙන්න පුළුවන් ගැහැල් ළමෙක් වෙනකොට ආදරෙන් පෙරදිලා ජීවිතේ කඩා වැටිලා මට අරයන් නිසා මේ දේ නැති වුණා. දැන් මගේ ජීවිතේ ඉවරයි. මෙතනින් යනවා මම මොකද කරන්න කියලා බලන කෙනෙක් ඉන්න පුළුවන්. තමන්ගේ ජීවිතය ගැන පුදුමාකාර ඍණාත්මක අදහස් වලින් දකින ගැහැල් ළමෙක්. ඒ වගේ කෙනෙක්ට ඔයාලට මොකද කියන්න තියෙන්නේ ගැහැල් ළමෙක් විදියට ජීවිතේ නැගිටින්නේ මොකද කරන්න ඕනේ? ජීවිතේ නැගිටින්න නම් තමන් ගැන ફોකස් කරන්න ඕන. ජීවිතේ නැගිටින්න නම් ගොඩාක් වැටීම් එනවා. ඒක ඒ කෙනාගේ ජීවිතයට විතරක් නෙමෙයි අපේ ජීවිතවලටත් තියෙනවා. දවස ගානේ අපි එක එක චැලෙන්ජස් වල එක එක මිනිස්සු එක එක එයාලගේ ජීවිතවල මොකක් හරි දෙයකටම ඔට්ටු වෙන ගමන් ඉන්නේ. හැබැයි අපිට එතන නවතින්න බෑ. අපි හිතන්න ඕන නෑ මේක එක දවසක් විතරයි. තව යන්න ගොඩක් තියෙනවා අපිට ඉස්සරහට යන්න. ඉතින් ඒ ගැන හිතලා තමන් කවුද කියන එක මතක තියාගෙන තමන් මෙච්චර දුෂ්කර ගමනක් ආවනම් මෙතනින් එහාට යන ගමනත් අමාරු වෙන්න බෑනේ. ඒක පාස් කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ කොන්ෆිඩන්ස් එක හදාගත්තා නම් ඕන තැනක බැහැලා ඕන ගේමක් ගහනවා කියන එක මං හිතන්නේ පුළුවන් අපිට ඉස්සරහට යන්න කොච්චර දුෂ්කරතා ආවත්. සහ කෙනෙක් මත යැපෙන්න උත්සාහ කරන කෙනෙක් මත විශ්වාසීව වැඩ කරන්න බලන් ඉන්න ගැහැල් ළමයට මොකද කියන්නේ? කෙනෙක් මත යැපෙන්න හොඳ නෑ අපි කිසිම අවස්ථාවක. මොකද මිනිස්සු කියන්නේ වෙනස් වෙනවා කියන එක අපි දැනගෙන ඉන්න ඕන. කොයි මිනිසෙක් වුණත් වෙනස් වෙන්න යන්නේ තප්පරයයි. ඒක මට වෙන්නත් පුළුවන් මම දන්නේ නැහැ. හැබැයි කෙනෙක් මත යැපෙන්නේ නැතුව තමන්ට ෆෝකස් එක දීලා විශේෂයෙන්ම ආදරය කියන දේදී අපි ගොඩක් වැටෙනවානේ. ඉතින් එහෙම අවස්ථා මගේ ජීවිතේ තිබිලා තියෙනවා. හැබැයි අපි හිතේ තියාගන්න ඕන මේ මිනිස්සයා මාව දාලා ගියා නම් මට ආදරේ තිබ්බනම් යන්නේ නෑනේ අයියේ. ඉතින් එතකොට ඒක ඔලුවට අරගෙන මම ගැන ફોකස් කරනවා කියලා හිතේ තියාගෙන මගේ ජීවිතේ මං කොහොම හරි දිනනවා කියන තැන ආවනම් එයාට යන්න පුළුවන්. අනිත් එක අම්මයි තාත්තයි දුක් විඳලා අපිව ජීවිතේ පුදුම දුකක් විඳලානේ. දැන් මගේ අම්මයි තාත්තයි මාව මේ තැනට ස්ටඩීස් වලට මේවා කරලා ඒ තිබ්බ හැම දුෂ්කරතාවයක්ම පාස් කරලා අපි වෙනුවෙන් දුක් දරාගෙන මෙතැනට ගෙනාවට පස්සේ
අපි ළඟදි මේ පොඩි කාලෙක හම්බෙච්ච මිනිස්සෙක් වෙනුවෙන් ජීවිතේ සම්පූර්ණම පහළට වැටිලා ඒක නැති කරගෙන අපේ ගෝල්ස් ඔක්කොම කඩා ගන්නවා නම් ඒක අපි අපේ දෙමාපියන්ටත් කරන පවක් වගේ දෙයක් වෙනවා. ඉතින් එයාලවත් ඔලුවට ගන්න ඕන ඒ වෙලාවේදී ඒ කරලා ඉස්සරහට යන්න තමයි ඕන. මෙන්න මෙතන කෙලින් තිබ්බනම් පුළුවන්. හොඳ ඉතින් අලුත් අවුරුද්දක් උදාලා තියෙන 2020 අවුරුද්ද. ඉතින් මම අංජුලිට ආරාධනා කරෙත් ඒකයි. අංජුලි සාර්ථක තමයි ජීවිතය ගත කරනවා. තමන්ගේ පවුලත් එක්ක තමන්ගේ ජොබ් එකේ අපි දකිනවා ධනාත්මක අදහස් ගොඩක් තියාන සාර්ථක ගමනක් කරන නිසා තමයි අද දවසේ අපි ආරාධනා කරේ අයට 2020 පළවෙනි ප්‍රෝග්‍රෑම් එකට ඔයා මෙන්න කියලා මම හිතන්නේ ඔයාගේ මේ අදහස් ටික ජීවිතේට සෑහෙන වටිවි. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඔය සමහරක් ප්‍රශ්න වලට දෙන උත්තර ඔය ඉතින් ඔය කියන්නත් දෙයක්ද එහෙම කියලා. හැබැයි අංජුලි අපි දකිනවා මේව කතා නොකරට ගොඩක් වෙලාට ගොඩක් දෙනෙක් සමාජය තුළ මේව නිසා දුක් විඳිනවා. ඉතින් මේ ප්‍රශ්න වලින් ඔයාලා එළියට ආවොත් එහෙම ඔයාලටත් පුළුවන් සාර්ථකව මේ අවුරුද්ද ගත කරන්න. අංජුලි කියන්නේ මේ විදිහට තමන්ගේ ජීවිතේ සාර්ථකත්ව කෙනෙක් සාධක ගොඩක් තියෙන කෙනෙක්. ඒ නිසා තමයි මේ කතාව අපි ඔයාලට කියන්නේ. හරි දැන් අලුත් අවුරුද්දක් 2020 අලුත් අවුරුද්ද. දැන් මේ අවුරුද්දේ ඔයාට මොන වගේ හීන බලාපොරොත්තු තියෙන්නේ අපි හැබෑ කරගන්න ඕනේ කියලා? හීනයක් කියන්නේ මං ඒකට චූට්ටක් දැන් වැඩ කරගෙන යන ගමන් මං හිතාගෙන ඉන්නවා මගේම වර්ක්ෂොප් එකක් පටන් ගන්න ලංකාවේ. අයියා කිව්වා වගේ කැබින් ක්‍රූ ඒ කියන්නේ ඇස්පයිරින් කැබින් ක්‍රූලට මොකද ගොඩාක් අය ඉන්නවා මේ එයාලයින්ස් වලට කැබින් ක්‍රූ කෙනෙක් විදියට ජොයින් වෙන්න. ඉතින් ඒ අයට ඉන්ටර්වියු ප්‍රොසෙස් එකනේ අයියේ අමාරුම දේ. ඉතින් ඒකට පොඩි පුෂ් අප් එකක් තමයි මම දෙන්නේ. ඉන්ටර්වියු එක වෙන්නේ කොහොමද? මොනවාද හදා ගන්න ඕන දේවල් මං කිව්වා වගේ grooming, personality, confidence, requirements, benefits මේ හැමදේම කියලා දෙන වර්ක්ෂොප් එකක්. ඉතින් ඒක තමයි මගේ next year goal එක. ඒකට වැඩ ටිකක් කරගෙන යන ගමන් තමයි ඉන්නේ. හොඳ ඉතින් ඇයි තමයි කාර්යබහුල අපි මාසයක් පුරාටම උත්සාහ කරා මේ වැඩසටහන කරන්න කලින්. හැබැයි ඈත් කාර්යබහුල අපිටත් වැඩ නිසා කරන්න බැරුණා. හැබැයි අවසානයේ කොහොම හරි කළා වෙලාවක් හදාගෙන අපිට පුළුවන් වුණා ටෝක් විත් අරින්දු 2020 අලුත් අවුරුද්දේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක වත් එකම කරන්න. මම හිතන්නේ අපේ වැඩසටහන ටිකක් කෙටි වුණත් මම හිතන්නේ ගොඩක් දේවල් සමාජයට කිව්වා වටනගෙන කාරණා ගොඩක්. ඉතින් ඔබටත් පුළුවන් මේ අවුරුද්දේ ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න අංජුලිගේ කතාව අහන්න. මේකට මේ කතාවට ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න. අංජුලිත් ඇවිල්ලා කමෙන්ට් කරා රිප්ලයි වලට. ඉතින් මොනවද අවසන් වශයෙන්? ගොඩක් ස්තුතියි ඔයා මට මේ chance එක දුන්නට සහ 2026 ඔයාගේ first show එකට මට කතා කරාට podcast එකට. ඉතින් හරිම සතුටුයි. මේ මගේ ලංකාවේ කරන පළවෙනි podcast එක. ඉතින් පළවෙනි එක. ඉතින් අයියාගෙන් ඒක කරන එකට මට හරිම සතුටුයි. මොකද අයියත් ලොකු දුරක් ආපු කෙනෙක් සහ නිහතමානීව මේ ගමන ආපු කෙනෙක්. ඉතින් ගොඩක් ස්තුතියි මට ආරාධනා කරාට. හොඳ එහෙනම් 2026 සුබ වේවා. ඔයාටත් එසේම වේවා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න තරිඳු වෙල්හෙනගේ මගේ YouTube channel එක දැන්ම subscribe කරලා තියාගන්න.